ඒ දියුණුවත් ඒ මිනිස්සුන්ට මුල් කරන ලද විශේෂ බලවරප්‍රසාදලත් ඊශ්වර දිව්‍යයන් සහ දැරිමුල දෙවියන් හාමුදුරන්ගේ මුල් වෙච්ච බලගත් යන්ත්‍ර රාජ්‍යයන් තයිල් රාජ්‍යයන් තියෙනවා. තමන්ගේ නමට නැකතර හදා ගන්න ඕන. නමුත් තමන්ට ඕන අවශ්‍ය කාරණයට සුදුසු විදිහේ මේ ස්ථානය තුලින් බැතිපතොන්ට කැප කර ගන්න පුළුවන්. විනාඩිය මේ වීඩියෝව දික් වෙනවා. මොකද අහන්නට තියෙන දේවල් තව කප්පරකට තිබ්බට දැන් අපිට මේ වීඩියෝව මේ වැඩසටහන නවත්තන්නට කාලය ඇවිල්ලා. ඔබ දන්නවා විශ්වකර්ම YouTube නාලිකාව හරහා වැඩසටහනක් ගෙනාවොත් එහෙම මේ গুপ্ত විද්‍යාව සම්බන්ධ වැඩසටහනක් ගෙනාවොත් ඉදිරි අනාගතය පිළිබඳව කියන්නේ නැතුව වැඩසටහන අවසන් වෙන්නේ නැහැ. ඉතින් සාමිතුමා අපි කැමති වැඩසටහන අවසන් කරන්නට මත්තෙන් ඉදිරි අනාගතයේ මොන විදිහේ වැඩ රාජකාරී මේ ලංකාව තුල මේ ලෝකයේ තුල සිද්ධ වේද කියලා දැනගන්න. විශ්වමය තුලින් දැනට ලංකා කේන්ද්‍රය මුල් කරනකොට මේ මාසේ 15 වෙනිදා රාත්‍රියේ 9:16ට රවි මාරුවක් තියෙනවා. ඒ රවි මාරුවීමේදී විශාල ජලගැල්ම රෝගාන්තකාරවල් නොයෙකුත් ලෙස අසුසීමාවල් මුල් වෙනවා. හෙට ඉඳලා 15 වෙනිදා වෙනකම් බොහෝම බැතිමතුන් කල්පනාකාරීව ධර්මානුකූලව වැඩ කටයුතු වලට පෙළඹෙන එක හොඳයි. මොකද මේක විශාලත්වයෙන්ම ලක්ෂණ ගණනාවකට බැතිමතුන්ට ශ්‍රී ලංකා දීපු තලයටත් තව විදේශ සීමාන්තරටත් තදින් බලපෑත්තෙන මේ රවි මාරුව වර්ෂ ගණනාවකට සැරයක් සීමා වෙන දෙයක්. එම නිසා මිත්‍යා දෘෂ්ටි සම්‍යක් දෘෂ්ටි කියන කොටස් වලින් මේ සම්‍යක් දෘෂ්ටි කොටස් තමයි මේ අසුවාදී බලපෑම් තියෙන්නේ. නිසා විශාල ජලගැල්ම, ලේ වැගිරීම, රෝගාන්ධකාර විය මේ සියලුම දේවල් මුල් වෙනවා. හෙට ඉඳලා 15 වෙනිදා පහු වෙනකම් බොහෝම කල්පනාකාරීත්වයෙන් බැතිමතුන් වැඩ කටයුතු මුල් කරන්න ඕන. විශේෂ බෝධි පූජා තිබීමෙන් මහා විෂ්ණු දෙවියන්ට පින් දීලා තමන්ගේ වැඩ කටයුතු ආලෝකමත් කරගන්න ඕන. ඒ 15 වෙනිදාම පස්සේ සිංහ, මිථුන, තුලා, කන්‍යා කියන ලග්න වලට බොහෝම ප්‍රතිඵල උදාපත් වෙනවා. විශේෂ ජයග්‍රහණවල දියුණුව උදාපත් වෙනවා. අපි බොහෝ වෙලාවට විශේෂ දියුණුවක්, විශේෂ ජයග්‍රහණ මේ සියලු දේවල් තැන්වලදී අපි මේ ලෝකයේ ඉන්න තමන් විශ්වාස කරන දෙවි කෙනෙක්ට ස්තුතිවන්ත වෙනවා. ඉතින් සමහරක් වෙලාවට මේ ලෝකයේ අපි විශ්වාස කරනවා ජන ප්‍රවාදවල තියෙනවා 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා වැඩ සිටිනවා කියලා. ඉතින් මේ සියලු දෙනාටම ස්තුතිපූර්වක වෙමින් අපි වැඩසටහන අවසන් කරමු. අපි වැඩසටහන අතරතුරේදී අපි කතිකා කරගත්තා යම් යම් ගාථාවල් සම්බන්ධයෙන්, යම් යම් දේවල් සම්බන්ධයෙන්, යම් යම් ස්තෝත්‍ර සම්බන්ධයෙන්. ඒ වගේ ගාථාවකින් ස්තෝත්‍රයකින් වැඩසටහන අවසන් කරන්නටයි සාමිතුමාට දැන් අවසර තියෙන්නේ. විෂ්ණු සමන් කදිරාසන යුක්රම් නාතපතින් දැඩි මොංගසුරෙන්දම් වාසලං අයන දෙවුල් මෙගන දෙවියම් ශිවර දෙවියෝ කමාවං. තවද තෙදවරම් බලවරම් තිරුවෙන් ලංකා ශාසනය බලාවඩ උදාරණ මහා විෂ්ණු මහදුරන් වහන්සේ තුමන් එක දෙයක් මේ බැතිමතුන්ට මතක් කරන්න ඕන. මේ සෝන් කාලේ මෑණියන්ගෙන් ඒ විශිෂ්ට බල සීමා උදාපත් කරන්නේ ඊශ්වර දෙවියන් මූලික වීම. එම නිසා ඒ දරුවන්ගේ අභිමතායන් ਸਰව ප්‍රකාරයෙන් ඉෂ්ට වෙන්නත් ත්‍රිවිධ පවතින රජයටත් ත්‍රිවිධ හමුදාවටත් ශ්‍රී ලංකා පොලිසියටත් සිවිල් බලකායටත් සුශාන්ති උදාපත් වෙන්නේ කියලා පූරේ සග්ධේ දාන සීල විදිනා ලග්දා මහත් බුද්ධිනාහං කාර්යත්වා වර පංච ධර්ම මසමං රක්ඛන්තු මේ සාදුගම් පූරම් තෝ දස බල පුඤ්ඤ කුත්‍ර බහුලම් ශ්‍රේ විෂ්ණු බුද්ධාන් කුරෝ සර්ව රෝග මපාන් කුරවන්තු තේ මංගලම්. තෙරුවන් සරණයි. ඒ සියලු සුබ ප්‍රාර්ථනා එක්ක අපි අද වැඩසටහනින් සමුගන්නවා. නැවතත් මේ වගේම කුතුහලයේ දනවන වැඩසටහනක් එක්ක ඔබ හමු වෙන බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ඔබට සුබ දවසක්. असो पाल विसुन्नांसे दो कुमार कावन नम सोने दमन तने दियान के दुआनाई माता तन का तने अम्मा तुझे इंद्रों
කාල රාක්ෂ දේවතාවට දාරු කරපු චාර්මණගේ ගුරු විතර විතර එනදර ගෝර මරු දෙට්ටියම් බවුලා ඩංකාරයක්ෂයා වේශමුණ සරන්දර විදියෙන් කල උම්මරා ගනි පිළිගනි පෝක පෝක යව තේන්දුවේ ස්වාකෝන් කල්ලු ඉර නාරායනේ කරවිනගල තුරාගේ ඉදුමෙන් කවුදුලේ රවාස්මනු අනුවිලගන අල්ලේ බොණ්ඩ තෙජයකුන් යව අන්නිට මන්ගිනන් කරන්න සෝපාල විසුණුහන්සේ දෝ කුමාරකාවන් අමසෝනේ දවනතනේදී අනග සෝවණයි මාදත්තනක සම්මාග්නේ තෙමල බලාර්තීනේ බලන්නේ බාපිට ගංගනන්න බාපල සිද්ධු රාපර ප්‍රමිතේ විතාවනාදලා දෝ මරු දින්දෙන් ගායිල බෝගෝගේ වන්තර විසුනාරායනේ ඉරදර තියලාල් බිස්මිල්ලාහ දොක්නෝ නමරු දෙකේම වල ටංකාරයක්ෂයා වේසමන සරන්ද විදේවි විශ්වසේ පොඩාපෝ මල්වතුරේ කාල බන්දුරු කෝරවාදේලු ගිනි කල්ලු විමානයේ ඉරුදුරේ නම් යානේ මයි ලොක්පත් වාලියා යම රජුරවන්නේ ගිනි කෙල බන්ද මෙදුරෙන් කර